හොඳයි පින්වතුනි කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, දැන් මේ පින්වතුන් අද මේ ආරම්භ කරන්නේ යම් ආකාරයක දැනුම් සම්භාරයක් ලබාගෙන ඒ දැනීමෙන් ඒ දැනීම භාවිතයටගෙන යම් ආකාරයක ප්‍රතිපදාවක් පිළිවෙතත් අනුගමනය කරලා විමුක්ති ඥාන දර්ශනය මගඵල ලබන්නටයි. දැන් මේ දැනුමක් නැතුවත් භාවනාවක් කරන්න පුළුවන්කම තියෙනවා. බණ නොඅසා භාවනා කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඒවට කියනවා ඔය කසින පිරියම් කියලා. එනිසා යම්කිසි කසින භාවනාවක් කරන්න, අනාර්ය භාවනාවක් කරන්න, ප්‍රාණයාම භාවනාවක් කරන්න, සමත භාවනාවක් කරන්න එච්චර දැනුමක් අවශ්‍ය නැහැ. නමුත් විපස්සනා අනුපස්සනා භාවනාවක් කරන්න මගඵල සඳහාම යොමු වූ භාවනා ක්‍රමයක් අනුගමනය කරන්න යම් කිසි දැනුමක් අවශ්‍යමයි. දැනුමකින් තොරව මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, මගඵල ලබා ගැනීම. ඒ නිසා අර ඊයේ අභිඥාතං අභිඤ්ඤය කියන එක හොඳට තේරුම් ගත යුතු දෙයක්. මගඵල ලබන්න නම් කෙනෙක් බෞද්ධ කටියට අවසාන පරමාර්ථය මගඵල සාක්ෂාත් කර ගැනීම, චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම, සසර දුකෙන් සදහටම මිදී නිදහස් වීම. මෙතෙන්දී අවශ්‍ය වන මූලිකම දෙයක් තමයි මේ කන සම්පත්තිය පිළිබඳව යම් දැනුමක් ලැබීම. දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා මාර්ගඵල ලබන්න සෝතාපන්න මාර්ගයේ අංග 4ක් තියෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සිරි සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කිරීම සහ ධම්මානුධම්ම පටිපදාවෙහි හැසිරීම. දැන් මේ සෝතාපට්ටි අංග 4 ලබා ගත්තට පස්සේ කෙනෙකුට කන සම්පත්තිය ලැබෙනවා. එනිසා නිවන් අවබෝධ කරගන්න නම් මේ කන සම්පත්තිය අත්‍යවශ්‍යම දෙයක්. ඒක නිසා බුදුහාමුදුරුවෝ ජීවමානව හිටිය කාලය තුල, ඒ යුගය, ඒ සමය තුල බොහෝ අය මේ manussත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය ප්‍රායෝගිකව අනුගමනය කරන්න පුළුවන් අවස්ථාවේ එම අනුගමනය කරලා මිනිහෙකුට කන සම්පත්තිය ලැබුණොත් පමණයි මේ නිවන් මඟඵල සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිසා
සෑම කෙනෙක්ම තේරුම් ගත යුතුයි මේ කන සම්පත්තිය කියන එක පිළිබඳව. කන සම්පත්තිය නොදැන කිසිම කෙනෙකුට මගපල ලබන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලෙම මේ සමාජයේ බෞද්ධ සමාජයේ භික්ෂුන් අතර ලොකු කතාවක් ගියා. තිබුණා කතා කළා. මේ කතාව ත්‍රිපිටකයේ තියෙනවා අංගුත්තර නිකායේ සූත්‍රයක් හැටියට විග්‍රහ කරලා කනකිච්චෝ ලෝකෝ ති භික්කවේ අසුතවා පුතුජනෝ බාසති නොච කෝසෝ ජානාති කනංවා අක්ඛනංවා. මේක තියෙන්නේ මේ පොතේ අක්ඛන සූත්‍රය. මේ පරණ පොතේ නම් තියෙන 123 වෙනි පිට. මම කියන්න දන්නේ අලුත් පොතේ කීවෙනි පිටේ තියෙනවද කියලා. 101 අක්ඛන සූත්‍රය. දැන් මේ පරණ පොතේ තියෙන්නේ 123 වෙනි පිටේ අක්ඛන සූත්‍රය. ඒ නිසා දැන් කනකිච්චෝ ලෝකෝති භික්කවේ අසුතවා පුතුජනෝ බාසති. බාසති කිව්වේ කතා කර මේ නොයෙකුත් ආකාරයට කතා කරනවා මේක අහලා තියෙනවා. නමුත් නොච කෝ සෝ ජානාති කනංවා අක්කනංවා. මේ කන අක්කන වචන දෙකක් විරුද්ධ පද දෙකක් ද්වතාවයේ පෙන්වන වචන දෙකක් තියෙනවා. කනං අක්කනං. ඒ නිසා බුදුහාමුදුරන්ට සිද්ධ වුණා මේ අවස්ථාවේ මේ අක්කන සූත්‍රය දේශනා කරන්න. අක්කන සූත්‍රය දේශනා කරන්න හේතු උනේ අට්ටිමේ භික්කවේ අක්ඛනා අසමයා බ්‍රහ්මචර්ය ආවාසාය කතමේ අට්ට ඉද භික්කවේ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. අක්ඛනා අසමයා බ්‍රහ්මචර්ය වාසාය. දැන් බුදුහාමුදුරුවෝ මේ වුසිතම් බ්‍රහ්මචර්යයන් තමා මගපල නිවන හැටියට විග්‍රහ කළේ. එතකොට අක්ඛනා අසමයා අක්ඛනා කිව්වේ ඝන සම්පත්තිය නොලැබෙන, අසමයා කිව්වේ සමය කිව්වේ මේ යාමය සමය කප්පය වගේ වචන විග්‍රහ කළේ යම් අවස්ථාවක් පෙන්වන්න. අසමයා කිව්වේ ඒ අවස්ථාව ගිලිහි යන සමය කියන වචනේ විරුද්ධ වචනේ තමයි අසමයා. මේ අක්ඛනා අසමයා බ්‍රහ්මචර්ය වාසය එක ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක පිළිබඳව බුදුහාමුදුරුවෝ මේ විග්‍රහයක් කළා. යම් කිසි මිනිහෙකුට ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන මේ ඝන සම්පත්තිය ලැබෙන්න නම් ඒ අවස්ථාව Tamanට ලැබිලා තියෙනවාද කියන එක. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ ඝන විග්‍රහයට විරුද්ධ වූ අක්ඛන විග්‍රහය විග්‍රහ කළා. අට්ටිමේ භික්කවේ අක්ඛනා අසමයා. පළවෙනි එක ඉද භික්කවේ තථාගතෝච ලෝකෝ uppannෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුසානම් බුද්ධෝ භගවා ධම්මෝච දේශීයති ඕපසමිකෝ පරිනිබ්බායිකෝ සම්බෝධගාමි සුගතප්ප වේදිතෝ අයංච පුද්ගලෝ නිරයං uppannෝ හෝති අයම් භික්කවේ පඨමෝ අක්කනෝ අසමයෝ. බුදුහාමුදුරුවෝ ලෝකේ මේ බුද්ධත්වයට පත් වෙලා මේ අනිකුත් අයටත් ඒ බුද්ධත්වයට මඟ පෙන්වන දහම දේශනා කරනවා. එහෙම දේශනා කරන කාලෙක බුද්ධෝත්පාදයේ කල්පයක බුද්ධෝත්පාද කාලයක යම් කිසි කෙනෙක් මේ ධර්මයේ ජීවමානව දේශනා කරන කාලෙක යම් කිසි කෙනෙක් අයංච පුද්ගලෝ නිරයං uppannෝ හෝති. දැන් බොහෝ අය අපි දන්නා නොදන්නා බොහෝ දෙනෙක් නිරයට ගිහිල්ලා තියෙනවා.
යම් කිසි කෙනෙක් නිරේ උපදුනොත් මේ පරලෝ ගිහිල්ලා එහෙම නැත්නම් දැනටත් නිරේ උපදිලා ඉන්න කෙනෙකුට බුදු කෙනෙක් බුදු වුණත් මේ උතුම් ධර්මයේ ජීවමානව අහන්න ලැබුණත් ඒක තේරුම් ගන්න බෑ. ඒ පුද්ගලයාට කන සම්පත්තිය ලබන්න බෑ. ඒ පුද්ගලයා නිරේ උපන් සියලුම පුද්ගලයන් අක්කනෝ අසමියෝ බ්‍රහ්මචර්ය වාසය. ඒ නිසා නිරේ උපන් කිසිම කෙනෙකුට බුදු කෙනෙක් උප්පත්තිය ලැබුවත් බුද්ධෝත්පාද කල්පයක් වුණත් නිවන් දකින්න බුද්ධ ධර්මයේ ජීවමානව පැවතුණත් අහන්න ලැබුණත් තිබුණත් ඒ කාලය තුල එක අසමයක් එක අක්කන අවස්ථාව ඒ කන සම්පත්තිය ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක පළවෙනි අක්කන අවස්ථාව. දෙවෙනි එක පුණජ පරම්පිකවේ තථාගතෝච ලෝක උපන්නෝ දෙවෙනි අවස්ථාවේ තථාගතයන් වහන්සේ ලෝකේ උපදිලා තියෙනවා. මේ වගේ අවස්ථාවක යම් කිසි පුද්ගලයෙක් අයංච පුද්ගලෝ තිරච්ඡානයෝනි උපන්නෝ හෝති. තිරච්ඡානයෝනි කිව්වේ මේ මිනිස්සු සිරස්ව මොලේ තියෙන්නේ මනස තියෙන්නේ සිරස්ව තිරච්ඡාන කිව්වේ සිරස්ව තියෙන බිමට සමාන්තරව බිම ගෑවෙන ආකාරයටක මනස තිබිලා උපදින සියලුම සත්තුන්ට කිව්වා තිරස්තීන. අපි දැන් මේක වචනයක් පාවිච්චි කරනවා තිරිසන් කියලා. ඒකේ අර්ථයක් තියෙනවා. නමුත් නියම වචනේ තිරස්චීන. තිරස්චීන කිව්වේ මේ මනස බිමට සමාන්තරව සිරස්ව නෙමෙයි තියෙන්නේ තිරස්ව. එහෙම පුද්ගලයෙකුට කීයටවත් මේ මනස උසස් තත්වයට පත් කරගන්න බෑ. ඒ නිසා අපි දන්නා ඔය සියලුම කුරුල්ලෝ මාළු මොන හෝ සත්තු මේ පැවැත්ම තුල අපිට පේන්න තියෙන සියලුම අපි මේ තිරස්චීන සත්තු කියන කොටස කූඹි කඩි පණුව තව නොයෙකුත් සත්තු ඉන්නවා. හරක් අලි ඇත්තු අස්වැය මේ ආදී නොයෙකුත් තිරස්චීන සත්තු කිසි කෙනෙකුටත් මේ සිරස්ව මනස නැති නිසා මනස උසස් තත්වයට පත් කරගන්න බෑ. මෙනෙහි කරන්න බෑ. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න බෑ. ඒ නිසා මේ කන සම්පත්තිය ලබන්න බෑ. අක්කනෝ අසමියෝ. ඒ අවස්ථාව අසමයක්. සමයක් නෙමේ අසමයක්. කන සම්පත්තිය ලැබෙන්නේ අක්කන. දැන් මේ මුල් අවස්ථා පහම නෙමේ හයම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා බුද්ධ කල්පයක් තුල යම් යම් තැන්වල ඉපදුණු මිනිසුන්ට කන සම්පත්තිය නොලැබෙන බව මේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ. තුන්වෙනි එක පුණජ වරම්භිකවේ අයංච පිග්ගලෝ පෙත්ති විෂයන් උප්පන්නෝ හෝති. පෙත්ති විෂයන් කිව්වේ අනුන් දෙන පිනෙන් යැපෙන පේ වෙලා ඉන්න പ്രേත භූත ආදී කොට ඇත්තා වූ සත්ව මේ ප්‍රාණීන් විඥානයක් තියෙන සත්ව කොටස්. ඒ පෙත්ති විෂයේ උප්පන්නෝ ඒ පුද්ගලයාට ඒ භූතයන්ට പ്രേතයන්ට මේ අයටත් මේ කන සම්පත්තිය ලබන්න බෑ. අක්කනෝ අසමියෝ. නමුත් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනවා. බුද්ධ ධර්මයේ තියෙනවා. මග කියා දෙනවා. මගපල් ලබන්න අවස්ථාව තියෙනවා. නමුත් පෙත්ති විෂයේ භූතයෝ പ്രേතයෝ වෙලා ඉපදුනා නම් අනුන්ගෙන් යැපෙන තත්වයකටපත් වුණා නම් ඒ පුද්ගලයන්ටත් මේ මග මේ කන සම්පත්තිය ලැබෙන්නේ ඒක අසමයක්. ඒක සමය නෙමේ අසමය. ඒ කන සම්පත්තිය ලැබෙන්නේ අක්කන අවස්ථාව. ඊළඟට ඊට වැදගත් එකක් පුණජ පරම්පිකවේ අයංච පුද්ගලෝ අඤ්‍යතරං දීඝායුකං දේවනිකායන් උප්පන්නෝ හෝති. යම් කිසි පුද්ගලයෙක් මේ දීඝායුකං දේවනිකායන් බ්‍රහ්මජාල සූත්‍රයේ කියා දුන්න අර බ්‍රහ්මජලට අහුවෙලා තියෙන ආකාසඤ්ඤායතනේ ආකිඤ්ඤායතනේ විඥානඤ්ඤායතනේ නේව සංඥායතනේ අරූපී බ්‍රහ්මතල සියල්ලෙම ඉපදුණු ඒ වගේම මිත්‍යා දෘෂ්ටික දේවනිකායවල ඉපදුණු
කිසිම කෙනෙකුටත් මේ කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒ අයටත් මේ අක්කන අසමය අවස්ථාව. ඒ නිසා ඒ අයටත් මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණත් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළත් බුද්ධ ශ්‍රාවකෙක් ධර්මයේ දේශනා කළත් ධර්මයේ ජීවමානව තේරුම් අරගෙන මඟ අනුගමනය කරන්න පුළුවන් තත්වයකට ලෝකේ පැවතුණත් ඒ පුද්ගලයාටත් ඒ දීඝායුක දේවනිකායවල ඉපදුණු කිසි කෙනෙකුටත් කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. දැන් මෙතන සතර අපායත් අර අසඤ්ඤතල සියල්ලත් අරූපී බ්‍රහ්මතලත් මෙතෙන්දී අයිති වෙනවා මේ කියපු විග්‍රහයට. ඊළඟට පුණජ පරම්පිකවේ අයංච පුද්ගලෝ පච්ඡන්තිමේසු ජනපදේසු පච්ඡාජාතෝ හෝති. යම් කිසි කෙනෙක් දැන් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා එක බුද්ධ ශ්‍රාවකෙක් මේ බුද්ධ ධර්මයේ දේශනා කරනවා නිවන් මාර්ග ප්‍රකාශ කරනවා විග්‍රහ කරනවා පැහැදිලිව පිරිසිදුව. නමුත් යම් කිසි පුද්ගලයෙක් පච්ඡන්තිමේසු ජනපදේසු පච්ඡාජාතෝ හෝති. ප්‍රත්‍යන්ත ජනපදයක ඉපදුනා නම් ඒ පුද්ගලයාටත් මේ කන සම්පත්තිය ලැබෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ ජීවමානව හිටිය කාලේ මේ මිහිතලය මේ පෘථිවිය මත ඉන්න මිනිස්සුන්ව කොටස් තුනකට බෙදුවා. පතිරූපදේශ වාසෝච, ඒ වගේම පච්ඡන්තිමේසු ජනපදේසු, ඒ වගේම අපරාපරන්ත දේශ කියලා විග්‍රහ කළා. කොටස් තුනකට බෙදුවා. අපරාපරන්ත දේශ, සුණාපරන්ත දේශ සහ පතිරූප දේශ කියලා. පතිරූප දේශ කියන එක මේ මධ්‍ය මණ්ඩලයේ බුදුන් උපදින දේශයේ තුල යම් කිසි කෙනෙක් මේ බුද්ධ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඒ පුද්ගලයාටත් මේ ධර්මය ලැබෙනවා, නිවන් මඟ ලැබෙනවා. නමුත් ඒ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ කාලේ අර සුණාපරන්ත දේශයක ඉපදුණු කෙනෙකුට මේ මධ්‍ය මණ්ඩලයට මේ පතිරූප දේශයට එන්න ක්‍රමයක් ඒ කාලේ තිබුණේ නැහැ. නමුත් අද වෙනකොට නම් අපරාපරන්ත හැටියට එතන ඉපදුනත් මෙතෙන්ට එන්න පුළුවන්. මෙතන ඉපදුනත් ඒ තැනට යන්න පුළුවන්. ඒක නිසා පරදේශයෙන් අපරදේශයට යන්න පුළුවන් කියන එකයි. නමුත් හොඳට තේරුම් ගන්න ඕන අද වුණත් මේ නියම නිවැරදි මාර්ගදී බස්වහර මේ බුද්ධ ධර්මය තේරුම් ගන්න බැරි විග්‍රහ නොවන තැන් මේ ලෝකේ බොහෝ තැන්වල තියෙනවා. ඒ තැන්වල ඉපදුණු කෙනෙකුට ඒ භාෂාව නිසා තමන්ට උරුමයෙන් ලැබුණු ඒ භාෂාවන් නිසා ඒ සංස්කෘතියන් නිසා මේ පච්ඡන්තිමේසු ජනපදේසු හැටියට විග්‍රහ වෙනවා. ඒ තැන්වලදී මේ ධර්මය ලෝකයට දේශනා කළත් ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ. ඒ නිසා අක්කන අසමයෝ. ඒ නිසා නිවන් සම්පත් ලබා ගන්න මාර්ගඵල ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඊළඟට පුණජ පරම්පිකවේ අයංච පුද්ගලෝ මජ්ජිමේසු ධනපදේසු පච්ඡාජාතෝ හෝති. සෝ ච හෝති මිච්ඡාදිට්ඨිකෝ විපරීත දස්සනෝ නත්ති දින්නම් නත්ති සිතං නත්ති උතං නත්ති සුඛ දුක්ඛට්ඨානං කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සත්සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකේ පරංච ලෝකේ සයං අභිඤ්ඤා සජ්ජිකත්වා පවේදෙන්ති. යම් කිසි කෙනෙක් මේ මධ්‍ය මණ්ඩලයේම මේක අපේ රටට හොඳටම දැන් මේ අවස්ථාවෙත් ගැලපෙනවා. අයංච පුද්ගලෝ මජ්ජිමේසු ජනපදේසු පච්ඡාජාතෝ. දැන් අපි දන්නවා හොඳටම ඉරිවඩුන්නෙම ඉපදුණු පුද්ගලයොත් ඉන්නවා. අර බෝධීන් වහන්සේටත් එහෙම නැත්නම් මේ චත්තාරෝඨානි වලටත් උදේ හවසත් වැඳ යද පුද ඉන්නවා. නමුත් සමහර විටක ඒ පුද්ගලයෝ මේ ධර්මයේ දන්නේ නැහැ. මේ බුද්ධ දේශනාව දන්නේ නැහැ. ඒ පුද්ගලයන් ගාව තියෙන්නේ තවත් ඉල්ලන්න, යදින්න, පුදන්න, පතන්න ආකල්පයක් පමණයි.
ඒ පුද්ගලයන්ට මේ මිත්‍යා දෘෂ්ටික නියත මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෝ කියනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ දර්ශනේ විපරීතයි. විපරීත දර්ශනු. ඒ වගේම අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් ඒ පුද්ගලයෝ මේ මිත්‍යා දෘෂ්ටියටපත් වෙලා නිසා ඒගොල්ලන්ගේ දෘෂ්ටිය දැක්ම වෙන එකක් තියෙන්නේ. ඒක නිවනට බාධායි ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒ නිසා මේ පුද්ගලයෝ මිනිසුත් වෙලා ඉපදිලා තියෙනවා, මධ්‍ය මණ්ඩලයේත් ඉපදිලා ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ දැක්ම දෘෂ්ටිය ආකල්පය මිත්‍යා දෘෂ්ටිකයි. ඒගොල්ලෝ ධර්මයේ විශ්වාස කරන්නේ සස්සමන බ්‍රාහ්මණයෝ විශ්වාස කරන්නේ මෙහෙම ධර්මයක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ. ඒක නිසා සමහර විට වැඳ පුද යද පත ඉල්ල ඉන්නවා. එහෙම අයටත් මේ කන සම්පත්තිය ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ අයත් අක්කනෝ අසමියෝ. ඊළඟට පුනච පරම් භික්කවේ අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති සෝච හෝති දුප්පඤ්ඤෝ ජලෝ පලමුගෝ අප්පටි බලෝ සුභාසිත දුභාසිතස්ස අත්තමඤ්ඤතුං අයං භික්කවේ සත්තමෝ අක්කනෝ අසමයෝ අබ්‍රහ්මචාරී. යම් කිසි පුද්ගලයෙක් මධ්‍ය මණ්ඩලයේ උපත ලැබලා තියෙනවා, මිනිහෙකුත් වෙලා තියෙනවා, මිනිහෙකුත් වෙලා ජීවත් වෙලා ඉන්නවා. නමුත් යම් ආකාරයක එක්කෝ කරුණු දෙකක් කියනවා. දුප්පඤ්ඤෝ ජලෝ පළමුගෝ. දුප්පඤ්ඤෝ කිව්වේ මේ ප්‍රඥාව මතුවෙන්න බෑ. අර මේ දුප්පඤ්ඤ භාවය කර්මය උරුම කොටගත්ත නිසා ඒ පුද්ගලයාට මේ ධර්මය ඇහුවට තේරුම් ගන්න බෑ. එහෙම නැත්නම් අංග විකලයි. අංග විකල වූ පුද්ගලයන්ටත් එක්කෝ හැපෙන්නේ, එක්කෝ කන ඇහෙන්නේ. එහෙම නැත්නම් මනසේ යම් ආකාරයක විකෘතියක් තියෙනවා. මනස දුබලයි. අප්පටි බලෝ. ඒ වගේම සුභාසිත දුබ්බාදිදස අත්තමඤ්ඤතුං. මේ ධර්මය සුභාසිතේ දුබ්බාසිතේ දෙක වෙන් කළා තේරුම් ගන්න ශක්තියක් හැකියාවක් ඇත්තේ නැහැ. මේක අද අපේ රටේ බොහොම මිනිස්සුන්ට මේ తত্ত্বය මේ මධ්‍ය මණ්ඩලයේ ඉපදුනත් මේ වැඳ පුද යද පත ඉන්නවා මිසක් මේ ධර්මය වෙන් කළා මේ මාර්ගය තේරුම් ගන්න බෑ. සමහර විටක බොහෝ විටකම මේ ප්‍රාණයාම භාවනාවන් කර නොයෙකුත් ආකාරයේ වැරදි ක්‍රම අනුගමනය කරමින් අර සංඝ බේද කටයුතු සංඝ බේද කරමින් ධර්මයේ විකෘති කරමින් ධර්මය කරමින් ධර්මය අධර්මය කරමින් කටයුතු කරන සියලුම පුද්ගලයන්ටත් මේ කන සම්පත්තිය අක්කනෝ අසමියෝ ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේක අවස්ථා 7ක් කිව්වා. මේ ධර්මයේ විකෘති කරන කෙලතොළු පුද්ගලයන් පිළිබඳවත් මෙතන මේ 7 වෙනි අවස්ථාවේ ප්‍රකාශ වුණා. ඊළඟට 8 වෙනි අවස්ථාව පුනච ප්‍රම්භිකවේ තථාගතෝ ලෝකෝ අනුප්පන්නෝ හෝති. අරහං සම්මා සම්බුද්ධෝ ඒ බුදුහාමුදුරු නමක් බුද්ධ ධර්මය බුද්ධ ශ්‍රාවකයෙක් මේ නිවන් මඟ ප්‍රකාශ කරන්නට බැරි කලක අර දහම්සෝන ජාතකයේ කියලා තියෙනවනේ ධර්මයේ ජීවමානව ප්‍රායෝගිකව අහන්න නොලැබෙන කාලයක්. එහෙම කාලයකත් මේකන සම්පත්තිය ලැබෙන්නේ මධ්‍ය මණ්ඩලයේම මිනිහෙක් වෙලාම ඉපදුනා. ඒ නිසා පින්වතුනි මේක මේ අක්කන සූත්‍රයේ දේශනා කළේ බුදුහාමුදුරුවෝ මේ කන සම්පත්තිය ලබා ගන්නට නම් බොහොම තේරිලා බේරිලා එන්න ඕන. ඒ අනුව ඊළඟට කියනවා ඒකෝ චකෝ භික්කවේ කනෝච සමයෝච බ්‍රහ්මචර්ය වාසය. මෙන්න මේ පුද්ගලයාට පමණයි කනෝච සමයෝච යම් කිසි අවස්ථාවක කන සම්පත්තිය ලැබලා ඒ අවස්ථාවෙම මගඵල ලබා ගන්න පුළුවන්. කතමෝ ඒකෝ
ඉද බික්කවේ තථාගතෝච ලෝකෝ uppannෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සත්තා දේවමනුසානම් බුද්ධෝ භගවා ධම්මෝච දේසීයති ඕපසමිකෝ පරිනිබ්බානිකෝ සම්බෝධගාමි සුගතප්ප වේදිතෝ අයංච පුග්ගලෝ මජ්ජිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති සෝ ච හෝති පඤ්ඤවා අජලෝ අනේලමුගෝ පටිබලෝ සුභාසිත දුබ්බාසිතස්ස අත්තමඤ්ඤතුං අයං විත්වේ ඒකෝච කනෝච සමයෝච බ්‍රහ්මචර්ය වාසාති. ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලයක මේ බුදුබණ බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් හෝ බුදු කෙනෙකුගෙන් හෝ නියම නිවැරදි බුද්ධ ධර්මය අහන්න ලැබෙනවා නම් ඒ අනුව මේ මග අනුගමනය කරන්න පුළුවන් නම් මේ පරියාය පැහැදිලි කරලා පිරිසිදුව දෙනවා නම් ඒ ධර්මය අහලා ඒ ධර්මය අනුගමනය කරන්න පුළුවන් නම් පමණයි ඒ පුද්ගලයාට මේ අයංච පුද්ගලෝ මජ්ජිමේසු ජනපදේසු පච්චාජාත මේ මධ්‍ය මණ්ඩලයේ තුල පතිරූපදේශ වාසය තුල ජීවත් වෙන එහෙම නැත්නම් බුද්ධ ශක්තියට අනුගත වෙන්නට පුළුවන් තැනක උපත ලැබූ කෙනෙකුට පමණයි එහෙම නැත්නම් මේ මධ්‍ය මණ්ඩලයට එන්න පිටරට පෙදුනත් ඒකේ ප්‍රශ්නයක් නැහැ ඕනෑම කෙනෙකුට මේ මධ්‍ය මණ්ඩලයට එන්න පුළුවන් වෙන්න ඕන මේ බුද්ධ ධර්මය අහන්න පුළුවන් වෙන්න ඕන මේ බුද්ධ ධර්මය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන අනුගමනය කරන්න පුළුවන් වෙන්න ඕන මාර්ගික චර්යාව නියමයෙන් තේරුම් ගත්ත පුද්ගලයෙකුට කන සම්පත්තිය ලබන්නට අපහසුයක් නැහැ මේක තමයි මේ සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන මේ අට අවස්ථාව කන සම්පත්තිය ලබා නොගත නොහැකි සහ ලබාගත හැකි එකම අවස්ථාව. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේ ඉතුරු මේ සූත්‍රයේ ඉතුරු අවස්ථාවේ තියෙන්නේ දිගටම මේ කරුණු 8ම නැවතත් ගාථා 8කින් විග්‍රහ කරලා තියෙනවා. ඒ ගාථා 8 කියලා තියෙන්නේ මේ කතාවමයි මේ විග්‍රහයම ගාථාවකින් ටිකක් ගැඹුරු මාගදී භාෂාවෙන් විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේ කන සම්පත්තිය ලැබෙන ඒ වගේම මේ කන සම්පත්තිය නොලැබෙන අකනෝ අසමයෝ මේ අවස්ථාවත් හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. ඒ නිසා දැන් මේ පින්වතුන් සියලුම දෙනා මේ පතිරූපදේශ වාසය තුල මේ පතිරූපදේශය තුල උපත ලැබලා තියෙනවා මධ්‍ය මණ්ඩලය තුල ඒ වගේම බුද්ධ ශක්තියට අනුගත වෙන ශක්තිය තියෙනවා බුද්ධ ධර්මය දේශනා කරන ආර්ය ශ්‍රාවකයන් ඉන්නවා බුද්ධ ධර්මය අහගන්න පුළුවන් මේ ධර්මයත් අධර්මයත් වෙන් කළා තේරුම් ගන්න පුළුවන් ඒ වගේම මේ මග අනුගමනය කරන්න පුළුවන් ඒ අනුව කන සම්පත්තිය ලබා ගන්නට මේක නියම සමය මේ යුගය මේ කාලය ඒකට ගැලපෙන අවස්ථාව. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේක පළමුවෙනිම අවශ්‍යතාවය මේ අවශ්‍යතාවයේ තේරුම් ගත්තේ නැත්නම් මේ කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඊළඟට මේ කන සම්පත්තිය කියන්නේ මොකද්ද කියලා හරියටම තේරුම් ගන්න ඕනේ. මේ කනකිච්චෝ ලෝකෝ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. කන කියන්නේ මේ කෙලෙස් බැමි තුන කපන්නට යම් ආකාරයක දැනුමක් අවශ්‍යතාවයක් මේක කැපිය යුතුයි කියන දැනුම යථාභූත ඥාන දර්ශනය ලැබීම. එනිසා මේ කන කියන්නේ කපනවා සිඳිනවා කියන අර්ථය ඇතුව. මොකද්ද මේ කපන්නේ සිඳින්නේ මේ කෙලෙස් බැමි තුන. අක්කන කියන්නේ මේ කෙලෙස් බැමි තුන කපන්න බැරි අවස්ථාව. මේ රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කරන්න පුළුවන් අවස්ථාව තමා කන
අවස්ථාව. කන සම්පත්තිය ලබන අවස්ථාව. දැන් මේ වචනේ මේ කන කියන වචනේ මාගදී භාෂාවේ වචනයක්. කන කියන එක කැපිය හැකි කැපිය යුතු කපන්න ඕන දේ දැකීම තමා කන සම්පත්තිය. මේක කපන අවස්ථාව කය, රාගක්ඛය, කාමක්ඛය, ආසවක්ඛය, මෝහක්ඛය, මේක කය. මේක කැපුවට පස්සේ කීනා. එතකොට දැන් අතීතයට ගියාම කීනම් පුරාණ කීනාශ්‍රවයන් වහන්සේ කපලා අවසාන. ඒ නිසා මේ වචන තුන කන, කය, කීන. කන කියන්නේ කැපිය යුතු කැපිය හැකි දේ දැකීම. ඒක දැකලා කැපීම කය, ඒ කැපුවට පස්සේ කීන. එනිසා මේ මාගදී වචන තුන කන, කය, කීන හරි හැටියටම අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා හැටියට තේරුම් ගන්න ඕන. මේක මේ කන කියන එක ත්‍රිලක්ෂණ. ත්‍රිලක්ෂණ අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ. කපන්න ඕන මොකද්ද? නිච්ච සුඛ අත්ත. එනිසා නිච්ච සුඛ අත්ත තමයි පැවැත්ම. නිච්ච සුඛ අත්ත යම් කිසි කෙනෙක් තීරණය කරගෙන තියෙනවා නම් මේ පැවැත්ම නිච්චයි, මේ පංචස්කන්ධය නිච්චයි, මේ සැප නිච්චයි, මේ රාගය, ද්වේෂය, මෝහය නිච්චයි කියලා ඒ පුද්ගලයාට කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. අර ත්‍රිලක්ෂණ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පින්වතුනි මේක මේ කන ත්‍රිලක්ෂණ මේ වචන දෙක හරියටම වෙන් කළා අර්ථ ධර්ම නිරුක්ති සහිතව තේරුම් ගන්න ඕන. මේ මාගදී වචනය වූ කන අකන දොතාවය පැහැදිලිව පිරිසිදුව දේශනා කළේ නැත්නම් වැරදි විදිහට වැරදි භාෂාවකින් පරිවර්තනය කළොත් මේ බුද්ධ දේශනාව බුද්ධ ධර්මය විකෘති කිරීමක් වෙනවා. ඒක කරලා තියෙනවා. මේ කන කියන වචනේ අද වෙන විට ෂණ කියන සංස්කෘත වචනයක් දාලා විකෘති කරලා තියෙනවා. ෂණ කියන්නේ අපි අද යම් කිසි මොහොතක්. එහෙම නැත්නම් මේ ෂණ සම්පත්තිය කියලා අද කියන්නේ සම්පූර්ණයෙන්ම වැරදි. කැපිය හැකි කැපිය යුතු කෙලෙස් නිවැරදිව දැකීම කන. ඒ කෙලෙස් කපන්නට අවශ්‍ය පිළිවෙත පරියාය ප්‍රතිපදාව අනුගමනය කිරීම, අනුගමනය කරලා ඒ කෙලෙස් කැපීම කම්මක්කය, ආසවක්කය, රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය. ඒවා කැපුවට පස්සේ කීනා ජාති එහෙම නැත්නම් කීනාශ්‍රවයන් වහන්සේ කීනම් පුරාණං මේ වගේ වචන වලින් විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේ කන කියන එක ෂණ කියන වචනයට පරිවර්තනය කිරීම නිසා මේ බුද්ධ ධර්මය මේ සංස්කෘති භාෂාවෙන් මේ ඡන්දස් වෛදික භාෂාවෙන් විග්‍රහ කරන්න යාම නිසා අපි සිංහල භාෂාවෙනුත් අද සංස්කෘත වචනයක් අරගෙන මේ ෂණ කියන වචනේ එවැගේම ත්‍රිලක්ෂණ ලක්ෂණ තුනක් හැටියට තමයි අද කැපිය හැකි තුනක් හැටියට නෙමෙයි. කපන්න ඕන අර නිච්ච සුඛ අත්ත අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා තේරුම් අරගෙන අවබෝධය. ඉතින් ඒක නිසා මේ පැවැත්ම සාරයි වටිනවා හොඳයි ප්‍රියයි මනාපයි කියන්නේ මේ නිච්චයි සුඛයි අත්තයි කියන තීරණය අරගත්ත මිනිස්සු. ඒ පුද්ගලයන්ට කන සම්පත්තියක් ලැබෙන්නේ නැහැ. කන තේරුම් ගන්න බෑ. ඒ නිසා ඒ පුද්ගලයොත් ඉබේම අකන අසමය තත්වයට පත් වෙනවා. අසමජ්ජාති කියන්නේ. ඒ නිසා අසමයෝ අසමජ්ජාති කියන එක තමයි. ඒ පුද්ගලයෝ නිවන් දකින්නට සුදුසු පුද්ගලයෝ නෙමෙයි. ඒ පුද්ගලයන්ට කන සම්පත්තිය ලැබෙන්නේ අක්කනෝ අසමයෝ. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ කන සම්පත්තිය අප විසින් ලබා ගන්න නම්
මේ බුද්ධ භාෂිතයේ වචනවල පිරිසිදු අර්ථ ධර්ම නිරුක්ති තේරුම් ගත යුතුයි. එහෙම නැතුව වැරදි ආකාරයට මේ ධර්මය තේරුම් අරගෙන හරියන්නේ නැහැ. වැරදි වචන මේ ෂණ ත්‍රිලක්ෂණ ආදී වශයෙන් මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ වගේ වචන පාවිච්චි කළ ගමන් මේ ත්‍රිලක්ෂණ විනාශ වෙලා යනවා, වෙනස් වෙලා යනවා, විකෘති වෙනවා, අභාවිතයට යනවා, අවභාවිතයට ගිහිල්ලා නිවන වැහෙනවා. කන සම්පත්තිය නැති වෙනවා. ඒ නිසා මේ හිතේ තමන්ගේ හිතේ උපදින කෙලෙස් තමා මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ. මේ කෙලෙස් වලින් පුද්ගලයෙක් සංසාර ගමනට ඈඳෙනවා, බැඳිනවා. මේ ඈඳෙන්නේ බැමි තුනක් නිසා. බැමි තුන රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. මේ බැමි තුනෙන් තමා පුද්ගලයෙක් මේ ගමනට මේ සසර ගමන දිගින් දිගටම මේ රිය ගමනට ඈඳිලා බැඳිලා මේ ගමනට සම්බන්ධ වෙලා මේ සංසාර ගමන යන්නේ. ඒ නිසා මේ බැමි තුන කපන්න පුළුවන් නම් ඒ බැමි නිබ්බාන. නිබ්බාන කියන්නේ බැමි වලින් නිදහස් වෙලා ඒ බැමි කපලා ඒ බැම්මෙන් මිදී නිදහස් වීම. ඒ නිසා බාන නිබ්බාන. කන අකන වගේම බාන නිබ්බාන. නිබ්බාන කියන මාගදී වචනේ මිසක් මේ නිවන කියන සිංහල වචන හෝ නිර්වාණ කියන සංස්කෘත වචනේ හෝ අර්ථයක් ධර්මයක් දෙන වචන නෙමේ. නමුත් මාගදී වචනේ ඊටාම පැහැදිලි පිරිසිදුයි. බාන් තුනකින් බැමි තුනකින් අපි සසර ගමනට ඈඳිලා බැඳිලා ඉන්නවා. ඒ බැමි අපිම හදාගත්ත බැමි. ඒ බැමි වලින් අපි සසර ගමනට බැඳිලා ඉඳ මේ දිය ගමන මේ සංසාර ගමන වටිනවා හොඳයි කියලා මේ ගමනේ යනවා. ඒකයි අර සංසාර ගමන දිගින් දිගටම යන්නේ. අර අනේක ಜಾති සංසාරයන් කිව්වේ මේකයි. ඉතින් ඒක නිසා මේ බැමි තුන කපා දැමිය යුතුයි. මේ බැමි තුන සිඳ දැමිය යුතුයි. මේ බැමි තුන මුල් උදුරා කපා දැමිය යුතුයි. රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල් තුනම උදුරා කපා දමන්න ඕන. ඒ නිසා මේ කන සම්පත්තිය නොලබා යම් කිසි කෙනෙකුට මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න බෑ. ඒ නිසා මේ බැමි තුන හොඳට දැනගෙන හොයාගෙන තේරුම් අරගෙන බණ අහලා මේ ධර්මය අහලා මේ බැමි සකස් වෙන්නේ කොහොමද කියන එක තේරුම් අරගෙන අර අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ මේ බැමි සකස් වෙන ආකාරයේ විග්‍රහ වෙනවා. ඒ වගේම කුසල මූල පටිච්ච සමුප්පාදයේ ධර්මයේ විග්‍රහයේ මේ බැමි කපා සිඳ මේ බැමි වලින් මිදී නිදහස් වෙන ක්‍රමය ආකාරය විග්‍රහ වෙලා තියෙනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගත්ත කෙනෙකුට මිසක මේ කන සම්පත්තිය ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ද්වෛතාවය ඊ타ත්ම වැදගත් වචනයක් බුද්ධ දේශනාවේ. මේක ද්වෛතාවය සුව අසුව හැම තැනකටම යොදන්න පුළුවන් නිසා සුව අසුව දහසක් ධර්මයේ කියලා මේ බුද්ධ දේශනාවට විග්‍රහ කළා. මේ සුව අසුව කියන්නේ නිවන් මඟ, අසුව කියන්නේ පැවැත්ම. එහෙම නැත්නම් අතරමං වීම, මම්මුලා වීම, මේ ගමන දිගින් දිගටම සකස් කරගෙන යාම අසුව, මේ ගමන අවසන් කිරීම, නැවැත්වීම සුව. ඒ නිසා සුව අසුව දහසක් ධර්මයේ මිසක් මේක 84000ක් නෙමෙයි. මේකත් හොඳට තේරුම් ගත යුතු දෙයක්. ඒ අනුව මේ කන සම්පත්තිය හරියට තේරුම් අරගෙන තමන්ට මේ තමන් විසින්ම සකස් කරගන්නා, නිර්මාණය කරගන්නා, හදාගන්නා මේ බැමි තුන රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම වෙන කාටවත් දකින්න බෑ, කපන්න බෑ, සිඳලා නිදහස් වෙන්න බෑ. ඒ නිසා තමන් විසින්ම මේ බැමි තුන තේරුම් අරගෙන මේ බැමි තුන කපලා අනුන්ගේ බැමි කපන්න බෑ කාටවත්.
හැබැයි තමන්ගේ බැමි වෙන කාටවත් කපලා දෙන්න බෑ. බුදු කෙනෙකුට හෝ විශ්වකර්මයෙකුට හෝ සක්‍ර දෙවියන්ට බ්‍රහ්මයාට අම්මට තාත්තට අරහතුන් වහන්සේ කෙනෙකුට තමන්ගේ හිතේ තමන් හදාගත්ත බැමි තුන අනුන්ට කපන්න බෑ, කපා දෙන්න බෑ. හැබැයි මග කියා දෙන්න පුළුවන් කපා දමන. ඒ බැමි තුන කපා දමන්නට මග කියා දීම තමා මේ කන සම්පත්තිය ලැබීම. ඒ අනුව තමන් තේරුම් ගන්න ඕන මේ බැමි තුන හදාගන්නේ තමන්, මේ බැමි තුන දිගින් දිගටම ගොතාගෙන ගොතා හදාගන්නේ තමන්. තමන් හැදූ බැමි තුන තමන්ටම තේරුම් අරගෙන ඒ බැමි තුන කැපිය යුතුයි, කැපිය හැකි කපන්න ක්‍රමයක් තියෙනවා කියන යම් යථාභූත ඥාන දර්ශනයක් ලැබුණොත් අන්න ඒක කන සම්පත්තිය. කන සම්පත්තිය නැතුව කෙනෙකුට මගඵල ලැබලා මේ කෙලෙස් බැමි තුන සාමුලින්ම සිඳලා කෙලෙස් බැමි වලින් විමුක්ත වෙන්න බෑ. ඒක තේරුම් ගත යුතුයි.